කලින් වීඩියෝ එකේදී 2025 2026 O-level model paper එකේ MCQ ටික අපි ඩිස්කස් කරා. මේ වීඩියෝ එකේදී අපි ස්ට්‍රක්චර්ඩ් essay ප්‍රශ්න ටික ඩිස්කස් කරමු. පළවෙනි ප්‍රශ්නය. ද්‍රවාසන්න පරිසර පද්ධතියක් හා කඩොලාන පරිසර පද්ධතියක් A හා B රූප සටහන මගින් දැක්වේ. හරි අපි බලමු දැන් මේ රූප දෙකේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. පළවෙනි රූපේ ගත්තාම ග්ලැසියර් එහෙම තියෙනවා ද්‍රවාසන්න ප්‍රදේශයක්. ඒකේ කර්මාන්තය එහෙම තියෙනවා. අපිට පේනවා ඒකේ CO2 SO2 වගේ වායු පිට වෙනවා. ඒ වගේම ගස් එහෙම කපලා තියෙනවා. ග්ලැසියර් දිය වෙනවා කියලා දීලා තියෙනවා. ඒතර මේ හරිය පරිසර දූෂණය ගොඩක් වැඩි. B රූපේ ගත්තම කඩොලාන ශාක තියෙනවා, සත්තු ඉන්නවා. හැබැයි එතන පරිසර දූෂණයක් පෙන්වන්නේ නැහැ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහත A හා B පරිසර පද්ධති දෙකෙන් වායු දූෂණයේ අහිතකර බලපෑම වලට ගොදුරු වී ඇති පද්ධතිය කුමක්ද කියලා. හරි ඒක බැලුවම අපිට පේන උත්තරේ වෙන්න ඕනේ A කියලා. ඉහළ ජෛව විවිධත්වයක් ඇති පද්ධතිය කුමක්ද? හරි එතකොට උත්තරේ B. ඊළඟට අහනවා දෙවෙනි කොටසේදී ඉහත A පරිසර පද්ධතියේ සිදුවී ඇති වෙනස්කම් වලට අදාළව පහත වගුව සම්පූර්ණ කරන්න. SO2 වායු ගෝලයට එකතු වීම. ඒකේ ඍජු හෝ වක්‍ර බලපෑමක් කරනවා. SO2 කියන්නේ ආම්ලික වායුවක්. ඒතර ආම්ලික වායුවක් පරිසරයට එකතු වුණාම ඇති වෙන්න පුළුවන් දේ තමයි වායු ගෝලයට එකතු වෙන්නේ. ඒක වැස්සත් එක්ක එද්දී අම්ල වැසි විදිහට ලැබෙන්න පුළුවන්. CO2 සාන්ද්‍රණය ඉහළ යනවා. දැන් CO2 සාන්ද්‍රණය ඉහළ ගියාම දැන් තියෙනවා පෘථිවිය වටේට තියෙනවා එක එක වායු එකතු වෙලා වායු ගෝලයක්. ඒතර CO2 එකතු වෙලා එතන ඝන ස්තරයක් ඇති වෙනවා. CO2 H2O ඊට එක එක වායු එකතු වෙලා ඝන ස්තරයක් ඇති වෙනවා. මෙතන මේ ඝන වායු ස්තරයක් ඇති වුණා කියන්නේ ඒ ඝන වායු ස්තරයේ හින්දා පෘථිවියට එන IR කිරණ පරාවර්තන වෙලා එළියට යන්නේ නැතුව ආයෙ පරාවර්තනය වෙවි ඒ ස්තරයට ඇතුල් ප්‍රදේශයේ තියෙනවා. ඒතර වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන්න හේතුවක් වෙනවා. ඒතර අපි යෝගට කියනවා හරිතාගාර ආචරණය කියලා. ඒතර ඒකේ බලපෑම තමයි ගෝලීය උණුසුම. C එකේදී තියෙනවා ඇති වෙන බලපෑම දීලා තිනවා ඒකට හේතුව අහනවා. වාසස්ථාන අහිමි වීම. හරි දැන් වාසස්ථාන අහිමි වෙන්නේ කාටද? දැන් ඉන්නවා මෙතන පොළොබයා කෙනෙක්. ඒතර පොළොබයා කෙනෙක් ගත්තම එයාට සීතල තියෙන පරිසරයක් ඕනේ. එතකොට ඒක නැති වෙනවා ග්ලැසියර් දියවීම නිසා. ඒ වගේම වනාන්තර විනාශ වෙලා තියෙනවා. ඒතර සත්තුන්ට වනාන්තරත් නැති වෙනවා. ඒතර මේකට හේතුව තමයි ග්ලැසියර් දියවීම අය වන විනාශය. හරි. මුහුද ජල මට්ටම ඉහළ යාම. ඒකට හේතුව මොකද්ද? එකක් ගෝලීය උණුසුම ග්ලැසියර් දියවීම ලියන්නත් පුළුවන් නැත්නම් ගෝලීය උණුසුම. B පරිසර පද්ධතිය තුළ දක්නට ලැබෙන පුරුක් තුනක ආහාර දාමයක් ලියන්න කියලා තියෙනවා. ශාක ප්ලවාංග වලින් පටන් ගමු. ප්ලවාංග. ශාක ප්ලවාංග ආහාරයට ගන්නව කවුද? දැන් මේකේ ඉන්නේ සත්තු මොනවද? ඉස්සෝ ඉන්නවා, මත්ස්‍යයින් ඉන්නවා. එතකොට කුඩා ඉස්සෙක් ගමුකෝ. එතකොට ඉස්සා. එතකොට ශාක ප්ලවාංග ආහාරයට ගන්නවා ඉස්සා. එතකොට ඉස්සන්ව ආහාරයට ගන්නවා ඉස්සන්ට වඩා තරමක් විශාල මත්ස්‍යයින්. හරි. එතකොට මත්ස්‍යයින්ව ආහාරයට ගන්නවා කොකා. හරි. එතකොට ඔන්න විතර අපි ලියාගෙන යන්න පුළුවන්. කඩුලාන ශාක B පරිසර පද්ධතිය තුළ ස්ථායීව පැවතීම සඳහා දක්වන අනුවර්තන කඩුලාන ශාක ගත්තම ඒගොල්ලන්ගේ මුල් තියෙන්නේ ජල මට්ටමට වඩා උඩින් ඇවිල්ලා. ඒතර කඳට අනික මේක තියෙන්නේ මඩපසේනේ. ඒතර මෙහෙම මුල් ටික උඩට ඇවිල්ලා ආධාරක විදිහට සෙට් වුනාම ශාකය ස්ටේබල් විදිහට තියාගන්න පුළුවන්. ඒතර මේකට උත්තරේ ලියන්න පුළුවන් අපිට කඩොලාන ශාකවල කයිරු මුල් නැත්තම් වායු දර මුල් පැවතීම. ඕක තමයි උත්තරේ. දැන් මේකේ කියලා තිනවා කඩොලාන ශාකවල කාබන් අවශෝෂණය හා ගබඩා කිරීම කාර්යක්ෂම වන අතර ඒවා මියගිය පසු වසර දහස් ගණනක් පුරා වියෝජනය නොවී පස්තට්ටුව අතර ශේෂව පවතින බව වාර්තා වී ඇත. මෙම සිද්ධිය කාබන් චක්‍රය කෙරෙහි බලපාන ආකාරය සඳහන් කරන්න. දැන් මේක වියෝජනය වෙන්නේ නැලු. දැන් කාබන් සාමාන්‍යයෙන් වියෝජනය වුණොත් වියෝජනය වෙන්නේ කාබන් CO2 බවට. හැබැයි මේකෙදි CO2 බවට වියෝජනය වෙන්නේ නැහැ. එහෙනම් වායුගෝලීය CO2 සාන්ද්‍රණය ඉහළ නොයා පවත්වා ගන්න මේක බලපානවා. නැත්තම් වායුගෝලීය CO2 සාන්ද්‍රණය
අඩු කරනවා කිව්වත් හරි. ඊළඟ ප්‍රශ්න අපිට දීලා තියෙන්නේ ප්‍රස්ථාරයක් දීලා තිනවා. ඒ ප්‍රස්ථාරය ඇසුරේ ඒ දත්ත භාවිතා කරලා උත්තර ලියන්න. මේ වගේ ප්‍රශ්නක් නම් මාර්ට් ලේසි අපිට අර බලලා ඒවල සංඛ්‍යාත්මකයාගේ ඇසුරෙන් උත්තර ලියන්න පුළුවන්. වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවන්නේ කුමන රෝගයේ හේතුවෙන්ද? දැන් මේ රෝග තියෙනවනේ මේ රෝග පෙන්නලා තියෙන එක එක පාටවලනේ. ඒ පාටවල ටික එකතු කරාම වැඩිම අගයක් කෙන එක තමයි වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ. එතකොට මේක බැලුව ගමන් අපිට පේනවා වැඩිපුරම සංඛ්‍යාවක් තියෙන්නේ. මේ කොටු කොටු විදිහට පාට කරලා තියෙනවනේ. ඒ කියන්නේ හෘද රෝග වෙන්න ඕනේ. හෘද රෝග. ඊළඟට රෝග වැඩිම සංඛ්‍යාවකට ගොදුරු වීමට හේතු වන තත්ත්වය කුමක්ද? පළවෙනි එක 3යි, දෙවෙනි එකේ 2යි, තුන්වෙනි එකේ 2යි, 1යි ඔහොම යද්දි වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ අන්තිමට තියෙන ස්ථූලතාවය කියන එකේ. ඒකේ තියෙන රෝග වර්ග 1යි, 2යි, 3යි, 4යි, 5ක් තියෙනවා. එහෙනම් වැඩිම රෝග ගානකට හේතු වෙන්නේ ස්ථූලතාව. හරි. ශ්වසන රෝග නිසා ජීවිත අවදානම ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතුව කුමක්ද කියලා අහනවා. ශ්වසන රෝග. ශ්වසන රෝග වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේකේ. ඒකට හේතුව වෙන්නේ අඩු බර. එතකොට අඩු බර කියලා හරි. දියවැඩියාව නිසා ජීවිත අවදානම ඉහළ යාම කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන ආහාර රටාව කුමක්ද කියලා අහනවා. එතකොට දියවැඩියාව තියෙන්නේ මේ පාට කරපු එක. එතකොට ආහාර රටාවක් ගැනනේ කියන්නේ. එතකොට වැඩි බර ස්ථූලතාවය ඒ දෙකත් බලපානවා. හැබැයි ආහාර රටාවක් ගැන අහන ඉඳා එතකොට අධික සීනි සහිත පාන ගැනීම. එතකොට එතනට එන්නේ අධික සීනි සහිත පාන. හරි. පළතුරු ආහාරයට ගැනීම ප්‍රධාන වශයෙන් අඩු කළ හැක්කේ කුමන රෝග තත්ත්වයේ හේතුවෙන් ඇතිවන මරණ සංඛ්‍යාවද කියලා අහනවා. එතකොට මේ දෙනවා ආහාරයට පළතුරු අඩු ප්‍රමාණයක් ගැනීම නිසා ඇතිවන එකක් තමයි ආඝාතය කියන රෝග තත්ත්වය. එතකොට ඒක වළක්ව ගන්න පුළුවන් වැඩිපුර පළතුරු භාවිතයට ගෙන. එතකොට මෙතන ආඝාතය. හරි. ඒ වගේ ප්‍රශ්නයක් આવුවම මාර ලේසි. හරි. දෙවෙනි ප්‍රශ්න අපෙන් අහනවා ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිටවන බව තහවුරු කිරීම සඳහා සිසුවෙක් විසින් විද්‍යාගාරය තුළ සකස් කළ ඇටමක් මෙහි දැක්වේ. මෙම ක්‍රියාකාරකම් සඳහා ශිෂ්‍යයා පහත් ද්‍රව්‍ය යොදා ගැනීම සඳහා හේතුව කුමක්දයි පැහැදිලි කරන්න. විදුලි බල්බය. ඒතර විදුලි බල්බයේ මේන්ම රීසන් එක පාවිච්චි කරන්න ආලෝකය ලබා ගැනීම. දෙවෙනි එක වීදුරු පුනීලය. දැන් මේ වීදුරු පුනීලෙන් කරන්නේ මෙතන ශාක පිට කරන වායු බුබුලු ටික පරීක්ෂණ නලයේ එකතු කරගන්න උදව් කරනවා. ඒ වගේම පරීක්ෂණ නලය රැඳිලා තියෙන්නෙත් මේක උඩ. ඒතර අපි ලියන්න පුළුවන් වායුව පරීක්ෂණ නලයට එකතු කිරීමට පහසු වන පරිදි පරීක්ෂණ නලය ආධාරකයක් ලෙස පැවතීම කියලා වගේ අර්ථයක් දෙන එකක් ලියන්න පුළුවන්. හරි දෙවෙනි එක. හරිත ශාක තුළ සිදුවන ජෛව ක්‍රියාවලි දෙකක් රසායනික සමීකරණයක් ගොඩනැගීම සඳහා යොදාගත් ABCDE කාඩ්පත් පහක් මෙහි දක්වා ඇත. ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය ගොඩනැංවීම සඳහා අවශ්‍ය කාඩ්පත්වල අක්ෂර අදාළ හිස් තැන්වල යොදන්න කියලා කියනවා. හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට පළවෙනිම ඕනේ මොකද්ද? CO2 ඕනේ. ආයෙත් ජලය ඕනේ. එතකොට CO2යි ජලයයි. ඒ කියන්නේ A හා C එකතු වෙනවා. හිරු එළිය නැත්නම් ශක්තිය යටතේ හරිත ප්‍රදත්ත එක්ක එකතු වෙලා හදනවා ප්‍රොඩක්ට් එක විදිහට අපිට දෙනවා ඔක්සිජන් O2 වායුව. ඒ කියන්නේ B ආය ග්ලූකෝස්. ඒ කියන්නේ D. එතකොට ඒක හරි. ඉහත කාඩ්පත් යොදා ගනිමින් නිරූපණය කළ හැකි අනෙක් ජෛව ක්‍රියාවලිය කුමක්ද කියලා අහනවා. අනිත් එක තමයි සවායු ශ්වසනය. දෙකේ B කොටසට මේ උත්තර ටික තමයි එන්න ඕනේ. එතකොට දෙකේ C එකට එන්න ඕන උත්තර ටික තමයි හරි. දැන් මේකේ තියෙන හයිඩ්‍රෝකාබන සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්. පහත P, Q හා R මගින් දක්වා ඇත්තේ හයිඩ්‍රෝකාබන වල වියෝව සූත්‍ර තුනකි. පළවෙනිට තියෙනවා ඇල්කේනයක්. ඇල්කේනයක් කියන්නේ හේතුව යගේ තියෙන තනි බන්ධන විතරයි. එතකොට පළවෙනි එකේ තියෙනවා ප්‍රොපේන්, දෙවෙනි එකේ තියෙනවා ඇල්කීනයක්, තුන්වෙනි එකේ තියෙනවා ඇල්කීනයක්. එතකොට ඇල්කීන කාණ්ඩයට අයත් වන්නේ. හරි මේකේ පළවෙනි එකේ ඇල්කේනයක් තියෙනවා තනි බන්ධනයක් තියෙන එකක්. ද්විත්ව බන්ධන තියෙන වලට කියනවා අපි ඇල්කීන
ත්‍රිත්ව බන්ධ තියෙනවලු කියනවා ඇල්කයින කියලා. එතකොට P කියන එක ඇල්කීන කාණ්ඩයට අයත් වෙන්නේ නැහැ. එතකොට ඇල්කීන කාණ්ඩයට අයිති වෙන්නේ Q හා R. එතකොට පළවෙනි එකට උත්තරය LP වායුවේ සංඝටක. ඒක අපි දන්නවා P ස්වභාවික පොලිමර් එකක ඒකාවයවකයක්ලු. එතකොට මේ R කියන එක රබර් වල ඒකාවයවිකය. සූත්‍රය R. P පූර්ණ දහනයට අදාළ සමීකරණය පහත දැක්වේ. එහි x හා y සඳහා සුදුසු අගයන් දාන්න කියනවා. හරි මේ පැත්තේ කාබන් 3ක් තියෙනවා මේ පැත්තේ කාබන් 3ක් වෙන නම් x ට 3ක් එන්න ඕනේ. මේ පැත්තේ හයිඩ්‍රජන් ඉන්නවා 8ක්. මෙතන h 2යි ඒක 4ෙන් ගුණ වුණොත් තමයි 8 වෙන්නේ. එහෙනම් 4යි. එතකොට 3යි 4යි. ඊට පස්සේ කියනවා එහි වායුමය ඵලය ලෙස ලැබෙන කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් වීම අඳින්න කියනවා. එතකොට කාබන් ගත්තොත් කාබන්ට බන්ධන 4ක් තියෙන පුළුවන්. ඔක්සිජන්ට 2ක් කවුලක් නැතුව තියෙන්න පුළුවන්. එතකොට එක සැර යුගල් දැම්මොත් මේකට 2ක් එනවා. මේකට 2ක් එනවා. මේකට 2ක් එනවා. හරි තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේ අහලා තියෙන්නේ ආවර්තකයේ තුන්වන ආවර්තයේ අනුයාත මූලද්‍රව්‍යයේ පළමු අයනීකරණ ශක්තිය විචලන වෙන ආකාරය ප්‍රස්තාරික නිරූපණය දැක්වේ. දී ඇති මූලද්‍රව්‍ය අතුරින් පළමු අයනීකරණ ශක්තිය උපරිම වෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. දැන් මේක ප්‍රස්තාරය බලපු ගමන් පේනවා ආගන් වල තමයි උපරිම පළමු අයනීකරණ ශක්තියක් තියෙන්නේ. ප්‍රස්තාරයේ A හා B ස්ථාන වලට අදාළ මූලද්‍රව්‍යෙහි සංකේත ලියන්න කියනවා. සෝඩියම්, මැග්නීසියම්, ඒ කියන්නේ ඇලුමිනියම්, සිලිකන් ඊට පස්සේ ෆොස්ෆරස් එන්න ඕනේ මෙතනට. හරි. ඊළඟට මෙම ප්‍රස්ථාරක නිරූපණයට පොටෑසියම් මූලද්‍රව්‍ය ඇතුළත් කිරීම සඳහා සුදුසු XYZ අතරින් කොයි තැනද කියලා අහනවා. දැන් දන්නවා ආගන් කියන 8 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. 8 වෙනි කාණ්ඩයට පස්සේ එන්නේ පළවෙනි කාණ්ඩය ආයේ. ඒතර පළවෙනි කාණ්ඩේ එන්න නම් පල්ලෙහාටම යන්න ඕනේ. එහෙනම් Z. හරි. ඊළඟට ප්‍රස්ථාරයේදී ඇති මූලද්‍රව්‍ය අතුරින් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද? දැන් මේකේ දීලා තියෙනවා අනුව දකුණු පැත්තේ උඩමින් එකන තමයි විද්‍යුත් ඍණතාවය උපරිම වෙන්නේ. ඒතර අපි දන්නවා අර්ථවගේ දකුණු පැත්තේ උඩම ඉන්නේ ෆ්ලූරින්. දැන් උත්සවය සලකන්නේ නැහැ නේ විද්‍යුත් ඍණතාවය ගද්දි. ඒතර ෆ්ලූරින් උඩින් ඉන්නේ. හැබැයි මේකේ දීලා තියෙන මූලද්‍රව්‍ය ෆ්ලූරින් නැහැ නේද? ක්ලෝරින් තමයි අපිට ගන්න වෙන්නේ. ලෝහ මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. දැන් ලෝහ කියන්නේ ලෝහමය ලක්ෂණක් තියෙනවා නිකන් අලෝහ ලක්ෂණක් තියෙනවා. ඒතර මේකෙදි නම් සිලිකන්. දැන් බෝරෝන් සිලිකන් ඒ දෙන්නනේ අයිති ලෝහ වලට. ඒතකොට මේකේ දීලා තියෙන මූලද්‍රව්‍ය අණුව සිලිකන්. මැග්නීසියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. මැග්නීසියම් කියන්නේ 12 වෙනිය. ඒතර එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2. ඊළඟට මෙම මූලද්‍රව්‍ය අතුරින් එක් මූලද්‍රව්‍යයක් ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර වාෂ්මික ද්‍රවණයක් හා වායුවක් සාදයි. එම මූලද්‍රව්‍ය කුමක්ද? දැන් මැග්නීසියම් එහෙම ගත්තොත් ඇලුමිනියම් ගත්තොත් වතුරත් එක්ක හොඳට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මැග්නීසියම් උත් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උණු ජලය එක්ක විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒතකොට සිසිල් ජලයත් එක්කත් හොඳට ප්‍රතික්‍රියා කරලා වායුවකුත් දීලා වාෂ්මික සොලියුෂන් එකක් හදන්නේ සෝඩියම්. මොකක්ද කියලා බලමු. සෝඩියම් අපි ඕනනම් සෝඩියම් ප්ලස් ජලය ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වාෂ්මික ද්‍රාවණය හැදුනා එකත් එක පිට වෙනවා H2 වායුව. වාෂ්මික ද්‍රාවණයක් සෑදී ඇති බව හඳුනා ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මොකක්ද? ඉන්ඩිකේටර් එක නැත්තම් දර්ශකය මොකක්ද කියලා අහන්නේ. ෆිනොප්තලින්. මම කෙටියෙන් කියනවා PT. නැත්තම් ෆිනොප්තලින් කියලා සිංහලෙන් උත්තරේ ලියන්න. එම රසායනික ද්‍රව්‍ය වාෂ්මික ද්‍රාවණයක් සමග ලබා දෙන වර්ණය කුමක්ද? දැන් ෆිනොප්තලින් ගත්තම වාෂ්මික ද්‍රාවණයකදී එයාගේ පාට රෝස පාටයි. ආම්ලික හරි උදාසීන හරි අනිත් හැම අවස්ථාවෙම එයා අවර්ණයි. රූපයේ දැක්වෙන රළු මතු පිටක් මත තබා ඇති ස්කන්ධයේ 100 ග්‍රෑම් වූ ඝනක හැඩති ලී කුට්ටියකි. ලී කුට්ටිය බර කොහොමද කියලා අපි අහනවා. එතකොට මේකේ දීලා තියෙන්නේ ස්කන්ධය. ග්‍රෑම් වලින් දීලා තියෙන අපි ඒක කිලෝග්‍රෑම් වලට හරවමු. එතකොට ඒක බෙදන්න ඕනේ 1000යි. එතකොට එනවා අපිට 0.1 කිලෝග්‍රෑම් කියලා. එතකොට කිලෝග්‍රෑම් වලට ගත්තම අපිට බරනේ අහන්නේ ස්කන්ධය නෙමෙයි අහන්නේ. එතකොට අපි කියනවා නිව්ටන් වලින්. එතකොට ඒක ගුණ කරන්න ඕනේ 0.1 වාරයක් 10. එතකොට නිව්ටන් කීයද? 1 නිව්ටන්. ඊළඟ පහත දැක්වෙන අවස්ථා අතරින් ලී කුට්ටිය මත ඝර්ෂණ බලයක් ඇතිවන්නේ නම් හරි ලකුණද ඇති නොවන්නේ නම් වැරදි ලකුණද යොදන්න කියලා කියනවා. වස්තුව මත තිරස් බලයක් ක්‍රියා නොකරයි. වස්තුව නිශ්චල පවතී. ඒතර චලිතයට උත්සාහයක් දරන්නේ නැත්නම් ඝර්ෂණ බලයක් ඇති වෙන්න බෑ. එහෙනම් කතිරයක් තමයි දාන්නේ. B. වස්තුව මත කුඩා තිරස් බලයක් ක්‍රියාත්මක වේ. වස්තුව නිශ්චලතාවයේ පවතී.
වස්තුව චලිත වෙන්නේ නැහැ. හැබැයි කුඩා බලයක් යෙදෙනවා. හැබැයි ඒ කියන්නේ චලිතයට උත්සාහයක් තියෙනවා. චලිත වෙන්නේ නැහැ. චලිතයට උත්සාහයක් තියෙනවා. කියන්නේ එයට විරුද්ධව ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒතොර ඒක හරි. ලී කුට්ටිය හා තලය අතරට පවුඩර් යොදා තිරස් බලයක් යොදයි. වස්තුව යන්තමින් චලිත වේ. ඒ කියන්නේ ඝර්ෂණය අඩු වෙනවා. ඒකෙන්ද චලිත වුණා. සීමා කටිඝර්ෂණ බලය අඩු වෙච්ච හින්දා එයා චලිත වෙන්න පටන් ගන්නවා. එතකොට අනිවාර්යෙන් ඝර්ෂණයක් ඇති වෙනවා. ඒතර ඒකත් හරි. වස්තුව මත ක්‍රියාත්මක බාහිර බල සමතුලිත වේ. වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. කොහොමද චලිතයක් වෙනවනේ චලිතයක් වෙනවනේ චලිතයක් හෝ චලිතයට උත්සාහයක් ගන්නවා නම් ඝර්ෂණයක් අනිවාර්යෙන් ඇති වෙනවා. ලී කුට්ටිය මත සිරස්ව ඉහළට බලයක් යොදයි. වස්තුව චලිත නොවේ. ඒතකොට තිරස්වත් චලිත වීමට උත්සාහයක් දරන්නේ නැහැ. එතකොට ඝර්ෂණයක් නැහැ. හරි. ඊළඟට අහනවා නිශ්චලව පැවති ලී කුට්ටිය මත 0.5 නිව්ටන් බලයක් යොදමින් තප්පර 3ක් කාලයක් තුළ තලය මත ඉදිරියට හදනු ලැබේ. මෙම අවස්ථාවේ තිරස් තලය මගින් වස්තුව මත ඇති කරන ඝර්ෂණ බලය 0.1 නිව්ටන් වේ. එතකොට දැන් වස්තුව තියෙනවා වස්තුවට අපි 0.5 නිව්ටන් බලයක් යොදනවා ඝර්ෂණ බලයක් ඇති වෙනවා 0.1 නිව්ටන්. එතකොට ලී කුට්ටිය මත ක්‍රියා කරන අසමතුලිත බලය කොපමණද කියලා අහනවා. එතකොට ලී කුට්ටිය මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය තමයි 0.5 නිව්ටන් ඍණ 0.1 නිව්ටන්. එතකොට අග එනවා 0.4 නිව්ටන් කියලා. හරි. මෙම අවස්ථාවේදී වස්තුවේ ත්වරණය ගණනය කරන්න. එතකොට ත්වරණය අහනවා නම් අපිට දාන්න පුළුවන් F සමානයි m මේ සමීකරණයේ චලිත දිශාවට. එතකොට F 0.5 ඍණ 0.1 ඒ කියන්නේ 0.4 සමානයි ස්කන්ධය අපිට දීලා තිබ්බා ග්‍රෑම් 100ක්. එතකොට ඒක කිලෝග්‍රෑම් ගන්න 100 බෙදීම 1000 වාරයක් ත්වරණය අපි දන්නේ නැහැ. එතකොට මේක සුළු කරාම බිංදු දෙකක් කැපුණා 10 එහා පැත්තට ගියාම A සමානයි 4යි ms ඍණ 2 ත්වරණයක් එනවා. වස්තුවේ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දෙන්න කියනවා. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නේ ත්වරණයක් තියෙනවා. ත්වරණය තියෙනවා කියන්නේ ඒකාකාර ත්වරණයක් තියෙන්නේ. ඒකෙන්ද ප්‍රවේගය ඒකාකාරව වැඩි වේගකට යනවා. එතකොට තප්පර කොච්චරකදී වැඩි වුණේ? 3කදී. එතකොට තප්පර 3කදී කොච්චර ප්‍රවේගයක් ලබා ගන්නවද? තප්පරයකට 4 ගානේ වැඩි වෙන්නේ. එතකොට තප්පර 3ක් යද්දී 12යි ms ඍණ එකක ප්‍රවේගයක් ලබාගෙන තියෙනවා. මේ ප්‍රශ්න අපිට කියලා තියෙන්නේ මේ වස්තුව මත බල ලකුණු කරන්න කියලා. ඒක මාර ලේසි. පල්ලෙහාට ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට බර තියෙනවා. ස්පර්ශ වෙලා තියෙන තැනින් හරියටම පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. B. සිසුන් පිරිසක් විසින් සිදු කළ ක්‍රියාකාරකමක පියවර 1 2 3 රූපය මගින් දැක්වෙනවා. ඒතොර ඒකේ දත්ත ටිකකුත් දීලා තිනවා. දුනු තරාදියකින් ගලක් එල්ලලා තිනවා. ඒතොර 4යි නිව්ටන් කියලා දීලා තිනවා. ඒ කියන්නේ ගලේ බර 4යි නිව්ටන්. දැන් ඒක ගිල්වන වතුර භාජනයක් තියෙනවා. ඒ වතුර භාජනය ගිල්වන්න කලින් 5යි නිව්ටන් ස්කන්ධයක් තමයි 5යි නිව්ටන් බරක් තමයි තියෙන්නේ. ඊට පස්සේ 3යි නිව්ටන් වෙලා තියෙනවා වතුරේ ගල ගිල්ලුවම. ඒ කියන්නේ මෙයාට දැනෙන බර අඩු වෙලා. ඒ කියන්නේ උඩට දැනිලා තියෙනවා උඩුකුරු තෙරපුමක් 1යි නිව්ටන් එකක. ඒතර පල්ලෙහාට තිබ්බ බර වෙනස් වෙන්නේ නැහැ. 4යි නිව්ටන් බරක් තියෙනවා. ඒකට සපෝට් එකක් කරන උඩුකුරු තෙරපුමුයි දුනු තරාදීනුයි දෙකෙන්ම. ඒතර උඩුකුරු තෙරපුමේ 1යි නිව්ටන් කියලා අපි හොයාගත්තා. ඒතර පිටාර බඳුනක් පාවිච්චි කරා නම් උඩුකුරු තෙරපුම එකක් කියලා හොයාගත්තානේ. ඒතර ආකිමිඩිස් නියමයෙන් කියනවා වස්තුවක් මගින් විස්ථාපනය කරන ජල පරිමාවයේ බරට සමාන උඩුකුරු තෙරපුමක් තමයි ඇති වෙන්නේ. ඒතර අපි උඩුකුරු තෙරපුම දන්නවා 1යි නිව්ටන්. එහෙනම් විස්ථාපනය වූ ප්‍රමාණයේ බරත් 1යි නිව්ටන්. ওই දත්ත ටික තමයි අපිට රූපය ඇසුරින් ගන්න පුළුවන්. ඒතර ගල් කැට මත ජලය මගින් යෙදෙන උඩුකුරු තෙරපුම කොපමණද? කෙලිම අපි එක හොයාගත්තා 1යි නිව්ටන්. 2. දෙක රූපයේ දැක්වෙන අවස්ථාවේ මේස තරාදියේ පාඨාංකය කොපමණද? දැන් උඩුකුරු තෙරපුම 1යි නිව්ටන් නැති වෙන්නේ වස්තුව මතනේ. ඒතර වස්තුවෙන් ද්‍රව කඳ මත තව 1යි නිව්ටන් බලයක් පල්ලෙහාට ඇති වෙනවා. එතකොට මේක 5යි නිව්ටන් නෙමෙයි 6යි නිව්ටන් දක්වා වැඩි වෙනවා. ගල් කැටේ බීකරය තුල ගිල්වනවා වෙනුවට ජලය සම්පූර්ණයෙන් පුරවන ලද පිටාර බඳුනක් ගිල්වන ලද්දේ නම් මේස තරාදියේ පාඨාංකය කොපමණද? දැන් 1යි නිව්ටන් එළියට යද්දී මේක ඇතුලේ තියෙන්නේ කීයද? 5යි නිව්ටන්. දැන් අර උඩුකුරු තෙමට අදාළ ප්‍රමාණයක් එළියට ගියා. ඒතර 5යි නිව්ටන් තමයි ඉතුරු වෙන්න ඕනේ. උත්තරේ 5යි නිව්ටන්.